අද මම ඔයාලට කියලා දෙන්නේ Facebook page එකක් delete කරන විදිය. ඉතින් ඒක කරන්නේ මෙන්න මේ විදියට. ඔයාලා මුලින්ම ඔයාලගේ Facebook app එකට මේ විදියට යන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ menu button එක tap කරන්න. එතකොට ඔයාලගේ profile එකට අදාළව menu එක මේ විදියට පෙන්නනවා. ඔයාලා මෙතනින් pages කියන option එක select කරගන්න. ඉතින් ඔයාලට මෙතන pages කියලා පෙන්නන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ see more කියන button එක tap කරලා pages කියන option එක බලා ගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ pages කියන option එක select කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ profile එක යටතේ හදපු pages ටික පෙන්නනවා. මෙන්න මේ pages you manage කියන option එක යටතේ ඔයාලා පෙන්නනවා ඔයාලගේ profile එකෙන් හදපු pages ටික. ඉතින් මම ඔයාලට delete කරලා පෙන්නන්න හදන්නේ මෙන්න මේ page එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට delete කරන්න අවශ්‍ය page එක මෙතනින් හොයාගෙන ඒක උඩ මෙන්න මේ විදිහට tap කරන්න. එතකොට ඔයාලගේ Facebook profile එකෙන් අදාළ Facebook page එකට switch වෙන්නද කියලා මේ විදිහට අහනවා. ඔයාලා මෙන්න මේ switch කියන button එක tap කරන්න. එතකොට අපේ app එක මෙන්න මේ විදිහට අපේ page එකට switch වෙනවා. මේ තියෙන්නේ අපේ page එක. ඉතින් ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ menu button එක tap කරන එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට පල්ලෙහාට scroll කරලා මෙන්න මේ settings and privacy කියන option එක select කරන්න. ඊට පස්සේ ඒක යටතේ මෙන්න මේ settings කියන option එක select කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට scroll කරලා ඔයාලා හොයාගන්න ඕනේ your information කියන එක යටතේ තියෙන මෙන්න මේ access and control කියන option එක ඔයාලා ඒක select කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට deactivating or deleting your Facebook page කියලා option එක පෙන්නනවා. ඔයාලට මෙතනින් පුළුවන් ඔයාලගේ page එක delete කරගන්න. ඉතින් ඔයාලට page එක delete කරන්න අවශ්‍ය හින්දා ඔයාලා කරන්න ඕන මෙන්න මේ delete page කියන option එක select කරන්න. ඊට පස්සේ මෙතනින් continue කියලා දෙන්න. ඊට පස්සේ මෙතනිනුත් continue කියලා දෙන්න. ඊට පස්සේ මෙතනිනුත් continue කියලා දෙන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලගේ Facebook page එක delete කරන්න confirmation එක කියන්නේ තහවුරුවක් කරගන්න ඔයාලගේ Facebook profile එකේ password එක මේ විදිහට අහනවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා page එක හදපු Facebook profile එකේ password එක මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට continue කියලා දෙන්න. එතකොට මෙන්න මේ වගේ අපිට දවස් 30ක කාලයක් යටතේ අපේ page එක delete කරන්න option එක ලබා දෙනවා. ඒ කියන්නේ නැවතත් අපිට page එක recover කරගන්න අවශ්‍ය වුණොත් ඒකට දින 30ක කාලයක් අපිට ලබා දෙනවා. ඉතින් දින 30ක කාලයකට පස්සේ තමයි අපේ page එක සම්පූර්ණයෙන්ම delete වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ delete page කියන button එක tap කරලා ඔයාලගේ page එක delete කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපේ page එක delete වුණාට පස්සේ නැවතත් අපේ profile එකට මේ විදිහට switch වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ Facebook page එකක් delete කරගන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ Facebook tips දැනගන්න ඕන නම් observer එක subscribe කරලා notification on කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් මම ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.